සාමාවතී මගනදියාදීන්ට සිදු වූ විපත ගැන කෙටි සාරාංශය. සාමාවතී මහරජින කෝසල රාජධානියේ උදෙන ප්‍රධාන රාජකීය භාගිනියක ලෙස සැලකේ. ආනන්ද මහරහතන් වහන්සේගේ උපදේශනෙන් බුද්ධ ශාසනයේ පිරිමදව මහත් ආගාධ භක්තියක් ඇති වූවාය. ඔවුන් බුදුන් වහන්සේට ආදාහන සත්කාර කරන අතර සෙරිනිටියාව, ධර්ම ශ්‍රවණය හා දානය තුල කටයුතු කළාය. නමුත් මහධනපාලී මහරජින විසින් නැති වූ ඊර්ෂ්‍යාවලින් සාමාවතී මහරජින හා ඇයදී මංගලදාසීන් 500 දෙනා සිටි මාලිගාවට ගිනි තබා දැමීමට කුමන්ත්‍රණයක් සූදානම් කළාය. ඒ අනුව ඔවුන් සිටි මාලිගාවට ගින්නක් දමා ඔවුන් සියල්ලන්ම මිය ගියේය. මෙම විපත බුදුදහමට ඇති වූ උතුම් ආගමික විශ්වාසය, ධර්මයෙහි උසස් භාවය හා විරාග භාවය දක්වීම සඳහා උතුම් ආදර්ශයක් ලෙස සැලකේ. සාමාවතී මහරජින සහ ඇයගේ මංගලදාසින් නිවන් මගට පැමිණි බව බුදුරජාණන් වහන්සේ විසින් පැවසිය.